ආලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම මේ වසරේ ආරම්භක පුන් පොහෝ දවස දුරුතු පුන් පොහෝ දවසේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. පින්තුනි අද දවසේ නිවසේ සිට හෝ උපෝසත සීලය සම්බන්ධ වෙලා සීලේ සමාදන් වෙලා සිල්වත්ව මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ඒ වගේම ගමන් බිමන් යන අතරතුර හෝ ඔබ ඉන්න තැනක කොහේ හෝ ඉඳගෙන ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද වගේ පුන් පොහෝ දවසක තමයි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 9 වෙනි මාසේ මයංගනයට වැඩම කරලා මේ ලංකා භූමියට මුලින්ම වැඩම කරලා යක්ෂයන්ව දමනය කරලා ගිරි දිවයින නමින් දූපතක් ඉර්දියෙන් මවලා ඒ ගිරි දිවයිනට යක්ෂයන් පලවා හැරලා මේ ලංකා භූමියෙන් ඈතට බුද්ධ අධිෂ්ඨානින් ගිරි දිවයින ඈත් කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේමයි සුමන සමන් දෙවියන්ට දහම් දෙසලා එදා පිරිසට දහම් දෙසපු වෙලාවේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා සුමන සමන් දෙවියන් කේශ ධාතු මිටක් ලබලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසපු භූමියේ මයංගන මහා සෑ ඉදි වුණේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිද්ධ වෙච්ච අද වගේ පුන් පොහෝ දවසක් මුල් කරගෙන. ඒවගේම ශාසනික වසයෙන් තවත් වැදගත් සිදුවීම් ගොඩාක් තියෙනවා. උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යපාදී තුම්බෑ ජටිලයන් දමනය කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරේ අද වගේ දවසක. ඒවගේම වේළුවන පූජාව මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාමය හැටියට බුදුරජාණන් වහන්සේ උදෙසා වේල්වනාරාමි කරවල පූජා කරෙත් අද වගේ දවසක කියලා ශාසනික ඉතිහාසි සඳහන් වෙනවා. තෙව කරුණු සියල්ලත් සිහිපත් කරගෙන අද අපි මේ ධර්මය ශ්‍රවණය කරන්න සූදානන් වෙමු. පිංහතුනේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඔබ දන්නවා උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුලින්ම පස්වක භික්‍ෂූන් වහන්සේලාට තමයි අවබෝධ කරගත් ධර්මය ප්‍රථම කොට දේශනා කරන්නට යෙදුනේ. කොන්නං්ඥ වප්ප බද්ධිය මහානාම අස්සජී කෙන මේ පස් දෙනාට. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මුලින්ම ධම්මචක්ක දේශනාව අහල පළවෙනි දවසේ කොන්නං්ඥ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත්වෙනවා. දින 5ක් මේ දේශනාව සිදු කරන. දෙවනි දවසේ වප්ප කියන ස්වාමීන් වහන්සේ ඊළඟ දවසේ බද්ධිය ස්වාමීන් වහන්සේ ඊළඟට මහානාම අස්සජී කෙන මේ ස්වාමීන් වහන්සේලා 5 නමම පිළිවලින් දින 5ක් තුළ ධම්මචක්ක දේශනාවෙන් බණහලා උතුම් සෝවාන් ඵලයට පත්වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනාම අරමුණු කරගෙන අනන්ත ලක්කන කෙන සූට දේශනාවෙන් දහම් දෙසුවා. ඒ දේශනාවෙන් බණහලා අවසන් වෙනකොට මේ 5 දෙනාම උතුම් අරහත්වයට පත් වුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම රහතන් වහන්සේලා පහළවීම. ඔය අතර යසකුල පුත්‍රය ඇතුළු යාලුව 54 දෙනෙක් ඇවිල්ල බුදුහාදුරන්ගෙන් බණහලා මේ ශාසනී තුළ පැවිදි වෙලා එකතු වුණා. ඒ අයත් උතුම් අරහත්වයට පත් වුණා. දැන් රහතන් වහන්සේලා 69ක් ඉන්නවා. පස්වක භික්ෂූන් වහන්සේලා සමග යසකුල පුත්‍රය ඇතුළු 54 දෙනා ඔක්කොම 55යි අර 5 දෙනයි 69. මේ 69 පළවෙනි වස් කාලේ බුදුරජාණන් වහන්සේ සමග ඉසිපතන මිගදායි බරණැස ඉසිපතන මිගදායි භූමියේ වැඩ සිටියා. අපේ බුදුහාමුදුරු මුලින්ම වස් සමාදන් වෙලා වැඩ සිටිය භූමිය තමයි මූල ගන්ධ කුටි විහාරය කියලා හඳුන්වන්නේ. පළවෙනි වස් කාලේ අවසන් වෙලා
මේ 69ක් මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්කවේ චාරිකම් මහණෙනි චාරිකාය වඩින්. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිණිස. බොහෝ දෙනාට සැප පිණිස යහපත පිණිස අත්තායි හිතායි සුඛාය දේව මනුස්සාන. දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩි. එක මගකින් දෙනමක් යන්න එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මය ව්‍යාප්ත කරන්න තියෙන අවස්ථාව මගහැරෙන. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරමින් ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග කල්්‍යයාන පිරිසිදු. නිවන කරා පමුණෝන පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා අර 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කරේ උරුවෙල් දනව්වට. ඒ උරුවෙල් දනව්වට වඩින ගමනේ මගදික් කප්පාසික කියන වනේදී තිංස වගේ කුමාරවරුත් මුණ ගැහුණ. ඒ අයටත් දහම් දෙසුව. ඒ අයටත් එහිබෙක්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලබල දුන්න. ඒ අයත් ධර්මය අවබෝධ කරගෙන විසිරිලා ගිය. බුදුරජාණන් වහන්සේ තනියම වැඩම කරේ උරුවේල් කාශ්‍යපගේ තාපසාරාමයට. මේ උරුවල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුන් දෙනා හරීම විශේෂයි මේ බුද්ධ ශාසනය. අද අපි විශේෂෙන් මේ ධර්ම දේශනාවත් තුළ ඒ අය ගැන කතා කරන්නේ පෙර සසරෙ කරපු පිනක් ධර්මාවබෝධයට කොච්චර උපකාර වෙනවාද කියලා. ඔබට මේ දේශනාව තුළ ඒ අතීත පින බුදුරජාණන් වහන්සේ ඔවුන්ව ධර්මාවබෝධයට හික්මුවන්න ගත්ත උත්සාහය මේ සියල්ල තුළ අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ වැඩම කරේ තනියම උරුවල් දනව්වේ උරුවල් කාශ්‍යපගේ තාපසාරාමයට බුදුරජාණන් වහන්සේ වඩින්නේ තනියම. සාමාන්‍ය කෙනෙක් හැටියට මහා ප්‍රාතිහාරි පාගෙන වැඩියනෙමේ. ශ්‍රමණ සුරූපයෙන් ශ්‍රමණය අනිත් අයි දකින්න යන්න ශ්‍රමණය. ඒ කාලේ ඕන තරක් එක තාපසවරු ශ්‍රමණවරු පැවිද්දෝ බොහෝ පිරිස් තවස්කුණ දම් රකිනයි විමුක්තිය හොයනයි ඉඳලා තියෙන. එතකොට බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ශ්‍රමණයෙක් වගේ සිවුරු පිරිකර අරගෙන උන්වහන්සේ වැඩම කරලා උරුවල් කාශ්‍යපගේ තාපසාරාමයට වැඩිය. උරුවල් කාශ්‍යපත් එක්ක ඉන්න 500ක් ගෝල පිරිස. ඒ වැඩම කරලා බුදු හාමුදුරුවාවට පස්සේ ඉතින් යයම ආශ්‍රමණය මොකද මේ වෙලාවේ. ඊට පස්සේ කිව්වා මේ අනේ මට ටික දවසකට නවාතැන් ගන්න තැනක් තියෙනවා නම් මට කුටියක් හරි තැනක් සූදානම් කරලා දෙන්න කියලා. නෙමෙයි ආගන්තුක කෙනෙක් වගේ. සාමාන්‍යයෙන් ආරාමික වේවා පන්සලක වේවා ආගන්තුක ස්වාමින් වහන්සේ වැඩියොත් ඒ ආගන්තුක කුටියක් බොහෝ වෙලාවට ආරාමවල තියෙනවා. ඒ වෙලාවේ මේ පිරිස කිව්වා අපිට නම් ඉඩකඩ නෑ කිව්වා. අපේ ඔක්කොම කුටි සෙනසුන් ඔක්කොම පිරීලා ඉන්නේ. කට්ටිය මේ දවස්වල ගොඩාක් ඉන්නවා. ඔබ වහන්සේට මෙහෙ ඉඩ නෑ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ කියා හිටියා බුදුහාඳුරෝ කොහේ හරි කමක් නෑ මට ටික දවසක් නවාතැන් ගන්න. ඊට පස්සේ එකක් කිව්වා අපිට වගකීම නම් බාරගන්න බෑ. අන්න අතන ගිනිහල්ගේ තියෙනවා. ඕකෙනං හිටියට අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය ගිනිහල්ගේ මහා දරුණු විස සහිත ගිනි පිට කරන ඉරදි මේ නාගයෙක්කින්නවා කියව. එතකොට එවැනි නයි ගැන අද අපිට අහන්න නෑ. එතකොට මේ නාගයක් කිපිලා එතකොට අපිට පේනවා මේ නාගි සාමාන්‍ය නයකුට වඩා යම් වෙනස් විදිහේ නාග ලෝක ගැන සඳහන් වෙනවා. නාග වර්ග ගොඩාක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේ නාගයා ගිනි පිට කරන්න තරම් මහා බල සම්පන්න නායෙක් කියෝ. අපි දන්න අපිට වගකීම ගන්න බෑ කැමති නම් ඉන්න කිය. බුදුරජාණන් වහන්සේ වදලා එතන මට හොඳයි කිය. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ අර ගිනිහල්ගේ වැඩ සිටිය. දැම් මේ පිරිස මේ තවස් දම්පුරණ උරුවල් කාශ්‍යපත් එක්ක ඉන්න 500ක් දෙන කට්ටිය එකතු වෙලා කතා වුණා. මෝඩ ශ්‍රමණය හෙට උදේට ඔය නාගයක් හිපිලා ගිනි පිටකරොත් උදේ අපිට දැවිච් අලු ටිකක් විතරයි හොයාගන්න ලැබෙන්. අපි කියපු දේ ගණන් ගත්තෑ. කමක් නෑ ඉති විහිං නැසෙනය කන කියලා ඔහොම කතාවී හිටිය. දන්නේ නෑ බුදු කෙනෙක් උන්වහන්සේගේ බලය ගැන කවුරුත් දන්නේ නෑ ඒ පිරිස අතර. එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ගිනිහල්ගේ ඇතුළේ භාවනාවෙන් වැඩයින්දිද්දී මේ නාගය දැකලා නාගයක් කිපුණ මගේ ගිනිහල්ගේට මේ රාත්‍රී ඇතුල්ලුනේ කවුද කියල. මේ නාගය බුදුරජාණන් වහන්සේ දෙසට ගිනි ජාලාවක් පිට කරයිතකොට පේනවා අපිට මේ සාමාන්‍ය අපි දකින තිරිසංගත නයෙක් නෙවේ. ගිනි ජාලාවක් පිට කරනවා.
බුදුරජාණන් වහන්සේ තේජෝ කසිනයට සමවැදිලා බුදු සිරුරේ ඊට වඩා විශාල ගිනිජාලාවක් පිට කරා. මේ නාගයක් බහෙන් තැතිගත්ත නාගයක් දමනය වුණ. බුදුරජාණන් වහන්සේ කොහොමහරි උන්වහන්සේගේ ප්‍රාතිහාර පාර පෙළහර පාල රාත්‍රී නාගය දමනය කර. දැන් ඈතදි මහ කරුවලේ රාත්‍රී කාලෙ ගිනිහල්ගේ පැත්තෙන් විශාල ගින්නක් පේනවා. විටිං විට ඇතිවෙන ගිනි ජාලාවක් දැක්ක. මේ අය කතාව නවෝන් අපි කිව්වේ අපි කතාවුණේ හරියට හරිනේ නාගයක් කිපිලා. දැන් හිට උදේට අපිට අලු ටික තමයි එකතු කරගන්න වෙන්නේ. අනේ පව් මේ අසරණ ශ්‍රමණයක් කියලා මේ අය කතා වුණ. උදේ පිරිස ගිනිහල්ගේ ළඟට ගියා බලන්න මොකද්ද වෙලා තියෙන. යනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ සිවුරු පාත්තර අරගෙන සිවුරු පොරෝගෙන උදේ පාන්දර පිණ්ඩ පාතේ වඩින්න ගිනිහල්ගෙයින් එලියට වැඩිය. වැඩම කරලා අර නාගය දමනය කරලා උන්වහන්සගේ පාත්තරෙන් අරගෙන ශ්‍රී හස්තයෙන් අල්ලල බිමින් තිබ්බ. ඔහු බුදුරජාණන් වහන්සේ දෙසට හැරිලා හිසෙන් ගෞරව දක්වලා ඇදිලා ගිය. මේක දැක්ක මේ පිරිස කල්පනා කරා මහා පුදුම ශ්‍රමණයෙක්නේ. මේ මහා දරුණු නාගයව දමනය කරලා. ඒ වනාට ඉතිං අපේ උරුවල් කාශ්‍යප උත්තමය වගේ රහතෙක් නන්නේ මේ කියල හිතුන. ඔන්න බලන්න වැරදි දෘෂ්ටියකට ආවට පස්සෙ තියෙන භයානකකම. උරුවල් කාශ්‍යප හිතාගෙන හිටිය තමන් රහත් කියලා. තමන් විමුක්තියට පත් නොවී විමුක්තියට පත් වනා කියෙන වැරදි දෘෂ්ටියක බැසගෙන හිටිය. උරුවල් කාශ්‍යපගේ ගෝලයෝ ටික හිතාගෙන හිටියත් අපේ ශාස්තෘන් වහන්සේ හැටි ශාස්තෘ විදියන්න පිළිගන්නේ එයාගේ ගෝලයෝන ඒ අයි හිතා හිටිය අපේ උත්තමයන් වහන්සේ ඔක්කොම අවබෝධ කරගත්ත රහතෙක් කියලා. දැන් අර පිරිස කතාව කල්පනා කරා ඔය ඉති මොන පෙළහර පෑවත් මේ ශ්‍රමණය අපේ උරුවල් කාශ්‍යපුත්තමය තමයි නියම රහතා. එහෙම හිතුව. ඊළඟ දවසේ ඔය වගේ ගොඩාක් බුදුරජාණන් වහන්සේට විනේ සඳහන් වෙනවා උරුවල් කාශ්‍යප දමනය කරන්න අපට හිතාගන්නපේ. 1000 ගානක් ප්‍රාතිහාර පෑව කියන. ඒ හැම වෙලාවකම මේ ප්‍රාතිහාර දැකලා ඔවුන් පුදුමෙන් පුදුමට පත්වෙන. හැබැයි ඔවුන් ආයමත් හිතනවා ඒ වනාට ඉතින් ඔය මොන පෙළහර පෑවත් අපේ උරුවල් කාශ්‍යපුත්තමය වගේ රහතෙක් නෙමේ කියලා හිත. දෘෂ්ටියකට බැසගත්තට පස්සේ දෘෂ්ටියෙන් ගලවන්න අමාරුයි. බලන්න ඒක සඳහන් වෙන ගොඩාක් සිදුවීම් තියෙනවා. අපි කීපයක් ගැන බලමු. එක දවසක් විශාල සීතලක් ආපු වෙලාව. දැන් ගිනි තපින සීතලට අද කාලෙ වගේ මේ දේවල් සීතලට උණුසුම් කරන යන්ට මේවා තිබුණ නෑ කාලවල. එතකොට ගිනි තපිනවා ගිනි ගොඩවල් ගහගෙන ගිනි තපිනවා සීත කාලෙ. දැන් දර පලන්න උත්සාහ කරනවා. යකඩ කෑලි වගේ මේ දර කෑලි. දරවලට ගහනකොට පොරෝ නැමෙනවා. දර පැලෙන්නේ. පොරව ඇදවෙනවා. ගහනව පොරව ඇදවෙන දර පැලෙන්න. ඒ බුදුහාන්දුරුව ඉරදියෙන් අධිෂ්ඨාන කරපු දෙයක්. බුදුරජාණන් වහන්සේ හිතන්ට වැඩම කර ලැහුව මොකද දර පලාගන්න අමාරුද. අනේ බලන්න ශ්‍රමණය මේ පොරෝ කීපයක්ම පොරෝ නැමිලා ගියා දර පැලෙන්න ෑනෙ කියෝ. මන් තරටික පල්ල දෙන්න දෙව්. ඔබහන්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තය අර දරගොඩ දිහාවට දිගු කර අධිෂ්ඨානයක් කරා. ඒ දරටික කෑලිවලට පුංචි කෑලිවලට පැලිලවෙෙන් වෙලාගිය. මේ පිරිස පුදුමෙන් පුදුමට පත් වනා මේ ශ්‍රමණය මහා ඉර්දිමතෙක් මහා පුදුම ඉර්දිම හැකියාවක් තියෙන කෙනෙක්නේ. ආහිතනවා ඒ වනාට ඉතින් අපේ උරුවල් කාශ්‍යප උත්තමය වගේ රහතෙක් නන්න මේ වෙන්න ඇති. ආයි දවසක් ගිනි තපින තැටි මදි වෙලා. තැටි හොයනවා සීතලට ගිනි තපින තැටි හොයාගන්න. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව ඇහවා මේ ගිනි තපින තැටි මං අවල දෙන්නද. අනේ ශ්‍රමණය ඔබහන්සේට පුළුවන්ද. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් ගිනි තපින තැටි මැව්වා. ඔවුන් පුදුවෙන් පුදුමයට පත්වන මේ ශ්‍රමණය මහා පුදුම කෙනෙක්නේ. මහා ඉරදිමතෙක්. ඒ වනාට ඉතිං අපේ උරුවල් කාශ්‍යපුත්තමය වගේ රහතෙක් නෙමේ කියලා ආහිතන. ඔය වගේ සිදුවීන් ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර 1000 ගානක් 1000 ගානක් ප්‍රාතිහාර පෑවකින උරුවල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කර. ඔන්න ඔය අතර දවසක් බුදුරජාණන් වහන්සේ එදා දැන් ඔය විදිහට පෙළහර පාමින් ප්‍රාතිහාර පාමින් ඉන්නකොට මේ උරුවල් කාශ්‍යපයි ගෝලයෝ ඔක්කොම පුදුම වෙලා ඉන්න දැම් මේ බුදුරජාණන් වහන්සේගේ ඉරදිමේ හැකියාව ගැන. තාම බුදුහාමුදුර මේ අයට නිවන පිණිස දහම් දෙසලනෑ. පෙළහර දක්වුණ ඔවුන් දමනය කරගන්න. ඔය අතරේ එදා උරුවල් කාශ්‍යපගේ දායකයෝ ටික සාමාන්‍ය දුරුතු පොන් පොහෝ දවසයනකට පෝය දවසේ චාරිත්‍රයක් තිබිලා තියෙන උරුවල් කාශ්‍යපගේ දායකයෝ ටික
බොහෝම වටිනා විදිහට පිරිකර අරගෙන දානමාන හදාගෙන පෙරහැරෙන් එනවා උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට. මේවා පූජා කරලා යන්න. බොහෝ පිරිසක් එනවා. එදාට තමයි ඉන්න හොඳම දායකයෝ ටික එන්නේ පැහැදිච්ච අය. රාජකුමාරවරු, සිටුවරු, ධනවත් අය එනවා. කලින් දවසේ රාත්‍රී උරුවෙල් කාශ්‍යප කල්පනා කරා හෙට ඔන්න අංග මගද වාසී අපේ දායක පිරිස පෙරහැරෙන් එන දවස. මේ ශ්‍රමණයා මේ 이르දිමේ හැකියාවක් ඇති මේ ශ්‍රමණයන් වහන්සේ මෙතන ඉඳලා ප්‍රාතිහාර පෑවොත් එහෙම මේ මිනිස්සු ඉදිරියේ මොනවා හරි 이르දිමේ ප්‍රාතිහාරයක් පෙන්නුවොත් අපේ දායකයෝ ඔක්කොම මේ ශ්‍රමණයාගේ පැත්තට හැරෙයි. අපිට දායකයෝ ටිකක් නැති වෙලා යයි. මෙයා ගැන පහදී කොහොම හරි හෙට දවසේ මෙයාව එලෝ ගන්න ඕනේ. මිනිස්සු එන්න කලින් මෙතනින් පන්න ගන්න ඕනේ කියලා හිතුවා. ඔන්න බලන්න කෙලෙස් සහිතව ඉරිසියාවත් එක්ක කෙනෙක්ගේ හැකියාවත් එක්ක ඇතිවෙච්ච හැඟීම් මේ උරුවෙල් කාශ්‍යපට ආපු අදහස. රාත්‍රී බුදුරජාණන් වහන්සේ දැක්ක උරුවෙල් කාශ්‍යපගේ හිතේ තියෙන අදහස. ඔහු හිතන දේ පහුවදා උදෑසනි බුදුරජාණන් වහන්සේ සිවුරු පාත්තර අරගෙන අහසින් වැඩියා හිමාල කඳු මුදුනේ තියෙන උතුරු kuරු දිවයිනට වැඩම කරා. ඒ වැඩම කරලා අනෝතත්ත විලෙන් පැම් පහසු වෙලා ඒ විලාසල බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉන්නකොට දෙවියන් විසින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට දිව්‍යමය භෝජනවලින් දාන පිළිගැන්වුවා කියලා. දානේ වළඳලා සමාපත්තියෙන් වැඩ ඉන්නකොට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් ලෝකෙ දිහා බැලුවා. අන්න එදා දැක්කා මයංගනයට යක්ෂයන් එකතු වෙලා. ලංකා භූමිය අනාගතයේ බුද්ධ ශාසනයේ පිහිටන ආරක්ෂා වෙන භූමිය ලංකාවට වැඩම කරලා යක්ෂයන්ගෙන් ලංකා භූමිය ආරක්ෂා කරගත යුතුයි කියලා කල්පනා කරලා එතනින් අහසින් වැඩම කරනවා මයංගනයට. ඒ තමයි පළවෙනි ලංකා ගමනේ. ඉතින් එහෙම වැඩම කරලා යක්ෂයන් දමනය කළ දහම් දෙසලා ආපහු බුදුරජාණන් වහන්සේ හවස් වෙනකොට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට එදා වැඩියා. දැන් ඒ වෙනකොට අර අංග මගද වාසීන් ඇවිල්ලා දන් පැන් පූජා කරලා දානෙ දීලා පැහැදිලා මේ ඔක්කොම දැන් ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ ඈතින් වඩිනවා පාත්තර සිවුරු අරගෙන. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දැන් බොහොම සතුටෙන් ඉන්නවා. අද ගොඩක් තෑගි බෝග හම්බෙලා කොහොම හරි මේ ශ්‍රමණයා හිටියෙත් නෑ, පෙළහර පාන්න කෙනෙකුත් නෑ, හැමෝම පැහැදුනා. ඕක හිත හිත ඉන්නකොට අන්න ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ වෙලේ උරුවෙල් කාශ්‍යප ඉස්සරහට ගිහිල්ලා කියනවා ශ්‍රමණය ඔබ වහන්සේ කොහෙද මේ ගියේ? ඇයි අපිට කියලාවත් නැතුව ගියේ? අද අපේ දායකයෝ ආවනේ. අද අපේ අංග මගද වාසී බොහෝ දායක පිරිසක් පෙරහැරෙන් අපිව බලන්න ආපු දවස. අපි ඔබ වහන්සේව හෙව්වා මේ අඳුන්නලා දෙන්න. ඇයි මේ නොකිය ගියේ කියලා ඇහුවා. ඔන්න බලන්න කපටික මේ කාලේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා උරුවෙල් කාශ්‍යප ඔබ ඊයේ රාත්‍රී මේ විදියට හිතුවනේ. හෙට මගේ දායකයෝ එන දවස. මේ ශ්‍රමණයා ඉඳලා 이르දි ප්‍රාතිහාරයක් හරි පෑවොත් ඔක්කොම දමනය වෙයි. ඔක්කොම මේ ශ්‍රමණයාගේ පැත්තට පහදී අපිට දායකයෝ නැති වෙයි. ඊට කලින් කොහොම හරි හෙට දවසේ මේ ශ්‍රමණයා එලෝ ගන්න ඕන කියලා ඔබ හිතුවනේ කිව්වා. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. ඒ වෙලාවේ උරුවෙල් කාශ්‍යප කියනවා අනේ මට සමාවනසේක්වා මේ ශ්‍රමණයා මහා පුදුම කෙනෙක්. මහා 이르දිමතෙක් මගේ හිතත් දකිනවා. මං හිතන දේවලුත් දකිනවන කියලා. අන්න දමනය වුණා. ඔය වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරි අවස්ථා කීපයකදී හොම දමනය වුණ. ඔය අතර තියෙනවා විශාල ගං වතුරක් ඇවිල්ලා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ වතුරෙන් යට වෙනවා. සමහරු ගස් උඩ නැගල වහල උඩ නැගල බොහොම අමාරුවෙන් තමයි ජීවිත බේරගන්න. ඒ වෙලායි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ අර ගිනිහල්ගේ හරියත් වතුරෙන් සම්පූර්ණය යට වුණා. උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස කල්පනා කර අදනං 이르දිනෙමේ අදනම් මේ ශ්‍රමණයා වතුරේ ගහගෙන යන්න ඇති. අන්න වහලටත් උඩින් වතුර යනවා. එහෙම කල්පනා කළ කොහොම හරි තිබිච්ච පාරුවක් ළඟට අරගෙන ඒකේ නැගලා ගිනිහල්ගේ ළඟට ආවා. කෝ මේ ශ්‍රමණයාට මොකද වුනේ කියලා බලන්න. මෙන්න ළඟට එනකොට මහා පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ ජල පහර මත සක්මන් කරනවා. විශාල ජල පහරක් යනවා. ඒ මත වතුරේ ගෑවි නොගෑවී සිරිපා තබමින් ජල පහර මතින් බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. මේක දැක්ක උරුවෙල් කාශ්‍යප පුදුමෙන් පුදුමට පත් වුණ. මේ ශ්‍රමණයා මහා පුදුම 이르දිමතේ. අර පාරුවෙන් ළඟට ඇවිල්ලා ස්වාමීනි වඩින්න මේ පාරුවට කියලා පාරුවට වැඩම. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා උරුවෙල් කාශ්‍යප ඔබ රහතෙක් නොවෙයි. ඔබ රහත් වෙන මාර්ගයවත් දන්න කෙනෙක් නෙමෙයි.
ඔය දුෂ්ටි අතහරින්න කියෝ. අන්න එතනදි උරුවෙල් කාශ්‍යප වැඳ වැටුණ. අනේ ස්වාමීනී ඔබහන්සේ මගේ ආරාමයට වැඩම කරලා. ඔබහන්සේ ප්‍රාතිහාර එක දෙක දක්වනකොට මට ඕක හිතුන කියව. ඔබහන්සේ මට වඩා බල සම්පන්නයි. ඔබහන්සේ මහා පුදුම කෙනෙක් මම රහත් නොවේ කියලා මට හිතුන කියව. හිතිච්ච වාර අනන්තයි කියව. හැබැයි ඉතින් මන් රහත් කියලා මේ හැමෝම හිතාගෙන ඉන්න. මගේ ගෝලයොත් හිතාගෙන ඉන්න මන් රහතෙක් කියලා. මිනිස්සුත් මගේ දායකයොත් විශ්වාස කරන. ඒ නිසා ඉතින් මං හෙම්මම හිටිය කියව ලැජ්ජාවට. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උරුවෙල් කාශ්‍යප දමනය වුණා. ඒ ගෝලයෝ 500 දෙනත් අනේ අපේ මේ උත්තමයන් වහන්සේ නේද මේ ශ්‍රමණයන් වහන්සේ ළඟ වැඳ වැටෙන්නේ කියලා ගිහිල්ලා ඒ පිරිසත් එකතු වුණා. බුදුරජාණන් වහන්සේ මේ පිරිසටම දහම් දෙසුවා. එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. අර තවුස් පිරිකර තාපස බඩුමිට්ටු වතුරට වීසි කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ 500 දෙනාම එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. අර තවුස් පිරිකර වතුරේ ගහගෙන යනකොට මේ ගඟේ ටිකක් එහාට වෙන්න තවත් තාපසාරාමයක් තිබ්බා. ඒ තමයි නදී කාශ්‍යප 300ක පිරිසක් එක්ක ඉන්නවා. උරුවෙල් කාශ්‍යපගේ සහෝදරය. ඒ අය දැක්ක මේ ගඟේ ගහගෙන යන්නේ අපේ සහෝදරයාගේ උරුවෙල් කාශ්‍යප උත්තමයාගේ තාපසාරාමේ තිබිච්ච තවුස් පිරිකර නේද? අනතුරක් අද දන්නේ යන් කියලා ගියා. ඊටත් ගඟේ එහායින් ඉන්නවා ගයා කාශ්‍යප 200ක පිරිසක්කින්. මේ 3 දෙනාම රහතුන් හැටියට පෙනී හිටිය උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. උරුවෙල් කාශ්‍යපට හිටියා කියනවා 500ක්, නදී කාශ්‍යපට 300යි, ගයා කාශ්‍යපට 200ක අනුගාමික පිරිසක් හිටිය. මේ සියලු දෙනාමත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. මෙන්න මේ 1000ක් රහතන් වහන්සේලාට උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු දහසක් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය කෙන සූට දේශනාවෙන් එදා දහම් දෙසුව. ඒ බණහල අවසන් වෙනකොට මේ 1000ක් රහතන් වහන්සේලා උතුම් අරහත්වයට පත් වුණ. පිංහතුනේ මේ දේශනාව දිහාව ගනිද්දී. ඔය තමයි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දමනය කරලා නොඒක් ඉරදි ප්‍රාතිහාර පාලා දහසකට වඩා ඉර්දි ප්‍රාතිහාර දැක්වකින උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කරන්න. මේ අයව දමනය කරලා ධර්මාවබෝධයට හික්මෝපු ආකාර. හැබැයි මේ සිදුවීම තුළ ඔබට හිතෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යෙන් අපි කෙනෙකුට ඔන්න කියනවා. යා පිළිගන්න නැත්නම්. සමහරු කියනවා 1 පාරයි, 2 පාරයි, 3 පාරයි. පිළිගන්න නැත්නම් ආයි මොකටද? ආයි කියලා මොකටද අපි මේ ඉච්චර පිළිගන්න නැති කෙනාට ඔච්චර අපි කියන්න යන්නේ. අතහැරලා දානවා. බුදුරජාණන් වහන්සේ එහෙම අතහැරියේ නෑ. 1000 ගානක් ප්‍රාතිහාර පානවා. උන්වහන්සේට කොච්චර අර ගිනිහල්ගේට දාලා නාගයාගේ අනතුරක් වෙනකම් බලාගෙන හිටියා. ඊළඟට දායකයෝ එන දවසේ කොහොමද මේ ශ්‍රමණයා එලෝ ගන්න කියලා හිතුවා. දැන් වෙන කෙනෙක් නම් හිත දැකලා මෙච්චර දුක් විඳින්නේ මේ අයව බේර ගන්න කියලා යනවනේ යන්නේ. කිසි ගුණයක් නැති මිනිස්සු කියලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අය එහෙම අතහැරියේ නෑ. කොහොම හරි දමනය කරලා ධර්මාවබෝධයට හික්මෙව්වා. ඒකටත් හේතුවක් තියෙනවා පිංහතුනි. කල්ප 92කට පෙර පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා වැඩ සිටිය. කල්ප 92කට කලින් මේ ළඟදිනමේ. ඒ කල්ප 92කට පෙර මහා කල්ප 92කට කලින් පුස්ස කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්නකොට ඒ කාලේ බොහෝම සද්ධාවන්ත රජ කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේට පැහැදිලා. අධිරාජ්‍යක එදා ඔබ දන්නවා ධර්මාශෝක අධිරාජ්‍ය මුළු දඹදිවම තනි රජෙක් හැටියට පාලනය කරපු රජේ. ඒ වගේ පුස්ස බුදුහාන්දුරුව පහළ වෙනකොට මුළු දඹදිව් තලේම එකම රජෙක් යටතේ පාලනය වුණා. මේ රජතුමාට රාජ්‍ය විශාල නිසා පුත් කුමාරවරු 3 දෙනෙක් හිටියා. වැඩිමහල් පුත් කුමාරයාට රටේ විශාලම ප්‍රදේශයක් පවර්ලා තිබ්බ පාලනය කරන්න. දෙවනි රාජකුමාරයටත් තවත් ප්‍රදේශයක් පවර්ලා තිබ 3 වෙනි රාජකුමාරයට මේ විදියට විශාල රට කොටස් 3කට බෙදලා රජ්ජුරුව තමයි පිය රජ්ජුරුව තමයි ප්‍රධාන රාජ්‍ය පාලකයා. පුත් කුමාරවරු 3 දෙනාට ප්‍රාදේශීය රාජ්‍ය 3ක් පාලනය කරමින් රජ්ජුරුවන්ගේ රාජ්‍ය කටයුතුවලට උපකාර කරන්න පවර්ලා තිබ්බා. රජ්ජුරුව පුදුම සද්ධාවන්ත කෙනෙක්. ඔය අතරි පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු 10 ගණන් මහරහතන් වහන්සේලා දඹදිව් තලයේ වැඩ ඉන්නවා.
මේ රජ්ජුරුවමයි දන් දෙන්නේ. කාටවත් දානයක් දෙන්න අවස්ථාවත් දෙන්නෙත් නෑ. එච්චරකට සද්ධාවන්තයි. රජ්ජුරුවන්ගේ අතින්ම දන් දෙන්න ඕන. කොහොම දම්පින්කං කරගෙන ඉන්නකොට දවසක් මේ සහෝදරවරු තුන් දෙනා පුත්කුමාර රාජකුමාරු තුන් දෙනා කතා වුණා අනේ අපේ පිය රජ්ජුරුව හැමදාම දන් දෙනවා. අපිටවත් දානයක් දෙන්න අවස්ථාවක් දෙන්න. අපි ගිහිල් අපි තුන් දෙනාම ගිහිලා පිය රජ්ජුරුවන්ගෙන් කොහොම හරි අපිට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙමින් පින්කං කරන්න අවස්ථාවක් අපි ඉල්ලගම. ගිහිල්ල කිව්ව පිය රජතුමනි අපි ආව ඉල්ලීමක් කරන්න. මොකක්ද රාජකුමාරුණ කියලා. ඊට පසිකිව පිය රජ්ජුරුව හැමදාම බුද්ධ ප්‍රමුඛ සංඝයාට රාජ්‍ය අනුග්‍රහයෙන් රජ්ජුරුවන්ගේ අතින් දම් පැම් පූජා කරෝන. අපිටත් අවසර දෙන්න කීවා. අපිත් කැමති බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපේ අනුග්‍රහයෙන් අපිම මහන්සි වෙලා දම් පැම් පින්කං කරන්න කැමතියි කිව. ඒ වෙලා පිය රජ්ජුරුවකිව දරුවනේ දැම්මම් වයසයි. තව ටික දවසකින් මං මියයයි. මං මැරුණට පස්සේ නුබල ඇති තරම් පින්කං කරන්න කිව. ඒ වෙලා රාජකුමාරුරු කියා හිටිය රජතුමනි පිය රජතුමනි මරණයට වයිසබේදයක් නෑ. පිය රජ්ජුරුවන්ට ඉස්සරවේද අපිට ඉස්සරවේද අපි කවුරුත් දන්න. ඒ නිසානේ අපිටත් දම්පින්කං කරන්න අවස්ථාවක් දෙන්න කිව පිය රජ්ජුරුවන්ට හිතුන ඇත්තනෙන්න. මරණීට වයිසබේදයක් නෑ. පුත් කුමාරුවරු තුන් දෙනාගෙම ඉල්ලීම සාධහරණයි. ඊට පස්සේ රජ්ජුරුවෝ පිය රජ්ජුරුව කියා හිටිය හරි එහෙම නං දරුව තුන් දෙනාටම මාසේ බැගින් මාස 3ක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට අප උපස්ථාන කරන්න මාස 3ක් අවුරුද්ධ අවස්ථාව දෙනවා. කැමති මාස 3ක් ඉල්ලන්න කීවා. මේ රාජකුමාරුරු තුන් දෙනාම කතා වෙලා වස්කාලේනවා ඊළඟට වස්මාස 3 ඉල්ලුව. අපි මාස 3 එක ළඟ වස්මාස 3 අපි තුන් දෙනාට දෙන්න කිව අපි අප උපස්ථාන කරන්න. ඔන්න පිය රජ්ජුරුවන්ගෙන් අවසර අරගෙන ඊළඟ වස්කාල එන්න කලින් ඉක්මනින්ම ගිහිල්ල බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අපි අපේ රාජ්‍ය තුනට මැතිවෙන්න බොහොම රමණීය භූමියක බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් අපි ආරාමයක් කරවනවා. ඒ ආරාමේ වස් සමාදන් වෙන දවස වෙනකොට අපි අවසන් කරලා බුද්ධ ශාසනයේ බුදුහාඳුර ඇතුළු රහතන් වහන්සේලාට සංඝයාට පූජා කරනවා. ඔබ වහන්සේ මගේ ආරාමේ පිළිගන්න. ඒ වස් මාස 3ම අපේ ආරාමි වස් සමාදන් වෙලා වැඩඉන්න සේක්වා කියලා ආරාධනයක් කර. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. දැන් මේ රාජ කුමාරුරු තුන් දෙනාම තම තමන්ගේ බාණ්ඩාගාරවල තියෙන ධනය යොදවල ඉතා වෙහෙස මහන්සි වෙලා ඉක්මනින්ම මාස කීපයක් ඇතුළත අංග සම්පූරණ රමණීය ආරාම සංකීරණයක් විශාල ආරාමයක් බුදුහාමුදුරුව වෙනුවෙන් ඉදි කරලා අවසන් වුණා. වස්කාලි වෙනකොට ආයමත් ආරාධනාව සිහිපත් කරා බුදුරජාණන් වහන්සේ දහස් ගනම් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරල මේ ආරාම භූමිය පිළිගත්. ශ්‍රී හස්තයට රංකෙන්ඩියකින් පැන්වක් කරලා ඒ ආරාමයත් භූමියත් බුද්ධ ශාසනය උදෙසා සඟ සතු කරලා පූජා කරා. මේ රාජකුමාරුරු තුන් දෙනා කල්පනා කර අපිට කොච්චර අමාරුවෙන්ද අපි මේ දම්පින්කං කරන්න මේ මාස 3 ඉල්ලගත්. මේ මාස 3 අපි රාජ්‍ය කටයුතුවලම යෙදියදීන්නේ නැතුව අපි ඒ කටයුතු විශේෂ අමාත්‍යවරයෙකුට ඒ පාලන කටයුතු පවරලා අපි දස සිල්වෙමු. අපිත් මේ ආරාමේ අඩුපාඩු සකස් කරමින් දානමානාදිය පූජා කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝයා ඇසුරු කරමින් බණහමින් වස්මාස 3 ගත කරමු කියලා වැඩිමහල් සහෝදරයට පාලන කටයුතුවලට උදව් කරපු අමාත්‍යවරු යාළුවෝ මිත්‍රයෝ 500ක් හිටියා කියලා. දෙවනි රාජකුමාරයට යාළු මිත්‍රයොත් එක්ක රාජ්‍ය කටයුතුවලට සහයෝග දීපු 300ක පිරිසක් හිටලා තියෙනවා. තුන්වෙනි රාජකුමාරයට 200ක පිරිසක් හිටියා. මේ හැමෝමත් ඒවට උදව්පකාර කරා. රාජකුමාරුරු තුන් දෙනාම දසසිල් සමාදන් වෙලා වස් මාස 3ේම බුද්ධ ප්‍රමුඛ සංඝයාට අප උපස්ථාන කරගෙන හිටියා. ඔය අතර අර වැඩිමහල් සහෝදරයගේ හිතවත් 500ක් දෙනා ඊළඟ අයට හිතවත් 300ක ඊළඟ අයට හිතවත් 200ක් මේ 1000ක පිරිසත් මේ දම්පින්කම් කටයුතු වලට පුදුමාකාර විදිහට උදව්පකාර කරමින් රාජ්‍ය පාලන කටයුතු කරදරයක් නැතුව පවත්වගෙන යන උපකාර කරා. ඔය විදිහට එදා රාජකුමාරුරු තුන් දෙනාම වස්මාස 3ම දසසිල් සමාදන් වෙලා පුදුම විදිහට පින්කරගත් ආරාමයක් පූජා කරන. ඒ අය බණ ඇහුවා සද්ධාවෙන් දම්පින්කං කළ ප්‍රාර්ථනා කර අනේ අපිට
මේකට උදව්පකාර කරපු අපේ යාළුමිත්‍ර පිරිසත් මේ හැමෝම එකතුව අපිට මේ පින් බලවත් වෙලා දිවිය මනුස්සාදී සුගති සහිත සැප සම්පත් ලබලා අපිට මේ පිනම බලවත් වෙලා සැපසේ නිවන් අවබෝධ කරගන්න මේ පින අපිට පාරමිතාවක් වේවා කියලා ඉදා ප්‍රාර්ථනයක් කරා. පිංගතුනේ කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය මහා පින්කංකරපු රාජකුමාරුරු 3 දෙනා තමයි අපේ ගෞතම බුද්ධ ශාසනයේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප බවට පත් වුණේ. එදා ඒ රාජකුමාරුරු 3 දෙනාට හිටියා උරුවෙල් කාශ්‍යපගේ 500 කියන්නේ ඒ පළවෙනි රාජකුමාරයාට හිටපු යාළු මිත්‍රයොත් ඒ 500ක් දෙනා. නදී කාශ්‍යපට එදා 300ක ශිෂ්‍ය පිරිසක් හිටියා. ඒ තමයි දෙවනි රාජකුමාරයාට හිටිය ඒ 300ක් දෙනා. ගයා කාශ්‍යපට 200ක් හිටියා. ඒ තමයි 3 වෙනි රාජකුමාරයාට හිටපු පිරිස. ඒ සියලු දෙනත් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල සැප සතර අපායට වැටුන්නේ නැහැ කියන කල්ප 92ක් පුරා අපායකට වැටලා නැහැ කිය. අර පිනේ බලය. දැන් බලන්න පිංගතුනි ආරාමයක් හදලා පූජා කරපු පින බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් ගොඩනගලා පූජා කරපු පින කොච්චර බලවත් වුණාද කියලා. ඒ වගේම වස් මාස 3 බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්පැන් පූජා කරලා තමනුත් තමන්ගේ පිරිසත් උතුම් සීල් ගුණ දහම් රැකගෙන ඒ භූමියේම වස් සමාදන් වෙමින් පින්කම් කරපු පින සසරේ සතර අපායකට නොඇටි දිව්‍ය බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල සැප සම්පත් විඳගෙනම ඇවිල්ලා මනුලව ඉපදුනත් රජ පවුල්වල සිටු පවුල්වල බොහෝම ධනවත් තැන්වල ඉපදුනා කියන ඒ පින නිසා අපේ ගෞතම බුද්ධ ශාසනයේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හැටියට 500ක පිරිසත් 300ක් 200ක් ශිෂ්‍ය පිරිස ඇතුව මේ 1000ක් පිරිස තරුණ වයසට එනකොට හැමෝම පැවිදි වෙලා තාපස පැවිද්දෙන් බණ භාවනා කරමින් ගුණධර්ම පුරාගෙන හිටියේ. එතකොට බලන්න පෙර සසරේ තියෙන පින නිසා බුදු කෙනෙකුට ආරාමයක් පූජා කරලා රැස් කරගත්ත පින කොච්චර ප්‍රබලද කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා. බුදු කෙනෙක් හැමදාම උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. බුදු ඇසින් බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි? පෙර සසරේ පින් කරපු ධර්මාවබෝධයට පින තියෙන පින්වන්ත අය ලෝකෙ කොහෙද ඉන්නේ කියලා බුදු ඇස යොමු කරනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවටම බුදු ඇස යොමු කරනවා. හවස් කාලෙත් බුදු ඇසින් බලනවා. අද රාත්‍රී කාලේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් නිවන් දකින්නේ කවුද? ධම්සභා මණ්ඩපේ රාත්‍රී බණහන්න එන පිරිස භික්ෂූන් වහන්සේලා අතරින් අද දවසේ ධර්මාවබෝධ කරන්නේ කවුද? රාත්‍රී කාලෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝල බලනවා. මේ විදියට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනකොට බුදු ඇසින් දකින්නේ පෙර පින් තියෙනයි. ඒ නිසායි පිංගතුනේ නිවන අරමුණු කරගෙන සිදු කරන පෙර පිනේ වැදගත්කම. අපි මහා මංගල සූත්‍රය ඉගෙන ගන්නවා පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. ධර්මාවබෝධයට ඊටාම වැදගත් දෙයක් තමයි පෙර පින් ඇති බව. නිවන අරමුණු කරගෙන සිදු කරගත්ත පෙර පින. දැන් බලන්න පෙර පින නැත්නම් ඔබ අහලා ඇති වේළුවනාරාමයට අල්ලපු ඇටේ හිටියා කියනවා චුන්ද සූකරික. පෙර පින් නැහැ. සසර අකුසල් බලවත්. ඌරු මරමරාම හිටියා. මරණාසන්න කාලෙත් ඌරෙක් විදියටම කෑ ගහලා පණ ගිය චුන්ද සූකරික ගැන ඔබ දේශනාවල ඕන තරම් අහලා ඇති. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනවා කාටද මම පිහිට වෙන්නේ? හැබැයි අල්ලපු ඇටේ ඉන්න මේ පව්කාරයා බුදු ඇසට යොමු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පින් ඇති අය හොයාගෙන යොදුන් ගණන් වඩිනවා. හැබැයි මේ වේළුවනේට අල්ලපු ඇටේ හිටපු මිනිස්සයාගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. දන්න ඔහු දමනය කරන්න බෑ. ඔහුට පින නැහැ. අකුසල් බලවත්. ඔහුටවත් අනේ මට බුදුරජාණන් වහන්සේ බලන්න යන්න හිතෙනවා. නිකං හරි ගිහිල්ලා ඔය කියන බණ ටිකක් අහගෙන ඉන්න ඕනේ. එහෙමවත් හිතෙන්නේ. කොච්චර රජවරු සිටුවරු දස දහස් ගණන් පිරිස වේළුවනේට බණහන්න එනවා.
බිම්බිසා රජ්ජුරුවන්ගේ රාජකීය උයනන වේළුවනාරාමි. එතකොට කොච්චර පිරිස ඇවිල්ල බණැහුවත්. මොනතරම් මිනිස්සු බුදුගුණ දහම් ගුණ කිය යන පිරිස මොන ගැහුණත් තමන්ට හිතෙන්නේ අනේ මත් ගිහිල බණටිකක් අහන්න ඕනේ. අකුසලෙන් හිත වැහිලා තියෙන. ඒ නිසා පිංගතුනේ මේ ධර්මාවබෝධය කරා යන ගමනේ පෙර පින කියන එක ඉතාම වැදගත්දයක්. පුබ්බේච කතපුඥතා දැම් බලන් උරුවල් කාශ්‍යප නදී කාශ්‍යප ගයාකාශ්‍යප කියන මේ තුන් දෙෙන පෙර සසරේ කල්ප 92කට පෙර සිදුකරපු මේ පින කොච්චර බලවත් වනාද. කල්ප 92ක් පුරා සතරාපායකට නොවැටි සුගති සහිත සැප සම්පත් විනිමින් සසරි ගමන් කරන්න. ඒ වගේම ඒ පිනම බලවත් වෙලා බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගත්තා. රහත් වුණා. බුදුරජාණන් වහන්සේ උරුවල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කරන්න ඒ තරම් ප්‍රාතිහාර දැක්වේ පෙර පින නිසා. බුදුරජාණන් වහන්සේ යොදුන් ගනම් පින් ඇති අය හොයාගෙන වඩිනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ දහම් දෙසපු ආකාරය උන්වහන්සේගෙන් ධර්මය අවබෝධ කරගත්ත පිරිස දිහා බලද්දි. පෙර පින ඇති අය මහා පුදුම විදිහට මේ ශාසනය තුළ පෙර පින බලවත් වෙලා තියෙනවා ධර්මාවබෝධය පිණිස. පිංහතුනි ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ දහම් දෙසනකොට උන්වහන්සේ වැඩිම කාලයක් වැඩහිටියේ ජේතවනාරාමි. බොහෝ පිරිස යොදුන් ගණන් ඈත ඉදං එනවා පිරිස පිරිවරාගෙන බණහලයන්. දැම් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න උන්වහන්සේ හොයාගෙන ආවත්. දම්සභා මණ්ඩපේ ඉස්සරහිම්ම වාඩි වෙලා බණැහුවත් හැමෝම නිවන්න අවබෝධ කරේ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න දහසක් දෙනා වාඩි වෙලා බණැහුවත්. බුදුරජාණන් වහන්සේ ඒ බණහන පිරිස දිහා බුදුවැසින් බලනවා කවුදද මේ පිරිසෙන් ධර්මය අවබෝධ කරන පින්වන්තමයි. මේ පිරිස අතර ධර්මය අවබෝධ කරන්න පින තියෙන්නේ කාටද කියලා බුදුවැසින් බලනවා. දහසක් දෙනා වාඩි වෙලා බණැහුවත් පෙර සසරි පින් තියෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට කීප දෙනෙකුට වෙන්න පුළුව. බුදුරජාණන් වහන්සේ ඒ අය අරමුණු කරගෙන ඒ අයගේ පෙරපින මතුවෙන විදිහට දහම් දෙසනවා. දේශනාව අවසන් වෙනකොට මාර්ග පල්ලබන්නේ ඒ කීප දෙනා විතරයි. අනිත් අයි හිත පහදවා ගන්න. දේශනාවල තියෙනවා ඒ පෙරපින් තියෙන කීප දෙනා ධර්මය අවබෝධ කරගන්න. අනිත් අයි හිත පහදවා ගන්න සාමීනි මේ ධර්මය හරියට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නවා වගේ. අන්දකාර හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරා වගේ මේ දේශනාව. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වා වගේ ඔබහන්සකි මේ දේශනාව. අද පටන් අපි දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. සාමීනි අද පටන් අපි දිවිහිමියෙන් ධර්මය සරණ යනවා. සාමීනි භාග්‍යතුන් වහන්සාදා අද පටන් අපි දිවිහිමියෙන් ශ්‍රාවක සංඝයා සරණ යනවා. අපිෝ මේ බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් හැටියටම පිළිගන්න සේක්වා කියලා තෙරුවන් සරණ ගිහිල්ල හිත පහදවාගෙන ඒ අයි පිටත් වෙලා යන. හැබැයි මාර්ග පල් ලබන්නේ සෝවාන් වෙන්නේ සකදාගාමයනේ රහත්වෙන්නේ අනාගාමි මේ මාර්ග පල් ලැබුණේ පෙර පින්තියෙන අය තමයි දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දී. පින් ඇති අය කොහෙද ඉන්න යොදුන් ගණන් ඈත හිටියත් පාත්තරි අරගෙන බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන ළඟටම යන. සමහර ලාට දැන් ඔබට හිතෙන්න්න පුළුවන්. ති බුදුරජාණන් වහන්සේ ඒ තරන් එයාල හොයාගෙන ඉච්චර දුරක් වඩින්නේයි හරිනං යාලා ඉන්න පැ බුදු හාමුදුරළඟට බුදු හාමුදුර හොයාගෙන බුදුරජාණන් වහන්සේ ඉච්චර දුරක් වැඩම කරලා පිළිගන්න නැති අයට ඒ තරං සමහරය ඔබ දන්නවා පිංහතුනි පෙර පින කියන එක දවසක් එක බමුණෙක් බුදුරජාණන් වහන්සේට බැන බැන හැබැයි පෙර පින පෙර සසරි පසේ බුදු කෙනෙකුට දානයක් දීලා කල්ප ගානකට පෙරහරි නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරපු මහා පිනක් තිබ්බ කෙනෙ. හැබැයි ඔහු ඒ කාලෙ බුදු හාදුරු පහළ වෙච්ච කාලෙ බමුණේ. ඒ බ්‍රාහ්මණ දුෘෂ්ටි පිළිගත්ත විශ්වාස කරගත්ත මේ බමුණ උදේ ඉදං හවස් වෙනකම් බුදු හාදුරට බැන බැනයින්න. දවසක් මේ බමුණ පිරිසක් අතරට ගිහිලා කිව ඕම් බලාපං අද මං යනවා කීව බුදු හාන්දුරු ඔය ශ්‍රමණ බවත් ගෞතම ඒ කාලෙ මිනිස්සු හැඳින්වේ ශ්‍රමණ බවත් ගෞතමයන් කියල තමයි බොහෝ දේශනාවල තියෙන් අන්‍ය ආගමික බුදු හාන්දුරන් අදුරන්නන්. මම ගිහින් හොඳ පාඩමක්කු ගන්න ඕම් බලාපල්ල කුඹල කියර දැන් අර පිරිසාත්තර කියලා ආවජීත වනට ඇවිල්ල බුදු හාමුදුරන්ට කපටිකමෙන් ආවත්
කපටි පුද්ගලයා බොරු සද්ධාව පෙන්නල තමයි සැලසුම් කරන්න. තින් බුදු හාමුදුරන්ට වැඳලා එකත් පසකින් වාඩි වෙලා කිව ස්වාමීනී මං මේ ආවේ උපහන්සේට හෙට දවස මගේ නිවසට දානකට ආරාධනා කරන්න. බුදුරජාණන් වහන්සේ දන්නවා ඔහුගේ සිත බුදු හාදුරන්ට පේනවා. ඇත්තට මොහු දන් දෙන්නද මේ හෙට ආරාධනා කරන්නේ. ඔහු මොකක්ද කරන්න සූදානන් වෙන්. හෙට දවස ඇත්තට මොකක්ද වෙන්නේ. බුදු හාමුදුරන්ට බුදු වැසින් සියල්ල පේනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ බැලුවා ඔහුට නිවන් දකින්න පිනක් තියෙනවාද. ඔහුට පෙර සසර පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්. හැබැයි මේ බමුණ දන්නේ නෑ හිට වෙනදේ. ඕ ගිහිල්ල කිව්වා අන්න මට රැවටුනා කියව. මං හෙට දෙන්නම් කිය හොඳ දානය. ඕම් බලාපල්ලක හෙට වෙන දේ කියලා දැන් කියෝ ගිය. ගිහිල්ල මේ පවකාරය මොකද කරේ තැන් තැන්වල ඇවිදල හැම තැනමති බසූචි එකතු කරලා භාජනවලට දාගෙන ඇවිල්ලා මේසෙ උඩ භාජන ගොඩකට අසූචි පුරෝල අර භාජන වහලා තිබ්බ. බුදුරජාණන් වහන්සේ පසුවදා නිවසට වැඩම කරා. වැඩියට පස්සේ ආසනයක් පනවල ස්වාමි නිමෙතන වැඩ ඉන්න කියලා කිව මේ ඔබහන්සේට ඇති තරං වලදන්න දානි තියෙනවා කිය. ඔබහන්සේ ඇති තරං වල දන්නේ කියෝ. මේ ඔක්කොම ඔබහන්සේට කියෝ. මේ භාජනවලට මේ පවකාරය අසූචි පුරෝල. හැබැයි පිංවතුනී බුදුරජාණන් වහන්සේ දන්නවා. ඔහු මොකක්ද කරන්න සූදානන් වෙන මොකක්ද ඇත්තටම වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ හරි දානිගන්න කලින් ඔබ වාඩි වෙන්නක කියලා ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වාඩි කෙරෙව. බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ ඔබට ආරංචියක් ලැබෙනවා ඔබේ නෑදෑයෙක් යාළුවෙක් හිතවතෙක් ළඟම හිතවතෙක් ඔබේ නිවසට එනවා කියලා. ඔබ මොකද කරන්න. සාමිනිතින් හිතවතෙක් නම් නෑදෑයෙක් නම් ළඟම කෙනෙක් නම්. ඔහුට ඉතින් ගෙදරට ආවහම නිකන් යවන්නත් බැරි නිසා ඉතින් සංග්‍රහයක් හදලා ඔහු වෙනුවෙන් සංග්‍රහයකුත් කරලා තමයි ඔහුව පිටත් කරන්න. ඉති ඒක අපේ චාරිත්‍රයක් කියව. බුදුරජාණන් වහන්සේ යහන බමුණ බැරි වෙලාවත් ඒ අය ඒවා පිළිගත්තේ නැත්නම්. මට හදිසි යන්න තියෙන මට ඉක්මනින් යන්න ඕන කියලා මේවා පිළිගන්න නැතුව ගියොත් ඔබ මොකද කරන්න. ඉතින් වටිනා දේවල් වියදං කළ මහන්සියෙන් හදාගත්ත කෑමවීම ඉතින් ඒනයිති අපි කනව කියව. අපි යෝ බුක්ති විදිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ බමුණ ඔබ බොහෝම මහන්සි වෙලා. ඔබ ඊයේ දවසිදං උත්සාහ කළ හදාගත්ත මේ ආහාර ටික මට එපා කියෝ. ඔබම බුක්ති විදින්න කිව මේවා. මේවා මං පිළිගන්න ඇකි ඔබට හොඳයි කිය. ඔබ බොක්ති විඳන්න කිය. ඔහුට විශාල් ලැජ්ජාවක් ඇති වුණා හෝ මංකරගත් අකුසලේ. බුදුරජාණන් වහන්සේ ඉදිරී වැඳ අනේ ස්වාමිනි මට සමාවෙන්න මට අනුකම්පා කරන්න මට සමාවෙන්න කිය. බුදුරජාණන් වහන්සේ ඔහුට පිළිවල කතාවෙත් දහම් දෙසුව. දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවන් නයිස්ක්‍රම්ය ආනිසංස මේවා මතු කරමින් පිළිවල කතාවෙන් දහම් දෙසවා. එහෙම දහම් දෙසල අවසන් වෙලා චතුරාරි සත්‍යය ඇතුළ සාමුක් කන්සික දේශනාව කරා. ඒ දේශනාව අවසන් වෙනකොට ඔහු සෝවාන් පලයට පත්වන. දැම් බලන්න පෙර පින තිබ්බ කෙනාගේ පින මතු වෙච්ච හැටි. ඔය වගේ පිංහතුන මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගත්ත සමහර චරිත බුදු හාමුදුරුවන්ට උන්වහන්සේ මරන්න හිතාගෙන යවපු දුනු සිල්පේ. අජාසත්ත රජ්ජුරුවන්ගේ දුනුවායු ඉල්ලගෙන දේවදත්ත බුදු හාමුදුරු මරන්න සැලසුම් කරලා දුනු සිල්පීන්ය දෙව්. දුනුවායු 36 දෙනෙක් එදෙව්වා. එක ඒක පාරවල්වල මේ 36 දෙනාම බුදු හාමුදුරන්ගේ බණහල සෝවාන් වුණ. බුදු හාමුදුරන් මරන්න යෙදෙව්. හැබැයි ඒ අය බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා ඒ අයගේ පෙරපින මතු කරමින් දහම් දෙසන්. ඒ අය ධර්මය අවබෝධ කරගත්ත. ඒ අය උතු මරහත් මාර්ග පල අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගත්ත. එතකොට අපිට පේනවා සමහරයි බුදු හාන්දුරන්ට නින්දා කරපුයි. බුදුරජාණන් වහන්සේට බැනපුයි. බුදුරජාණන් වහන්සේ බැලුවේ මට බැන්න නේද. මොහු මට නින්දා කරානේද ධර්මයට ගැරැහුව නේද. ඒ වන මේ බුදුරජාණන් වහන්සේ බලන්නේ ඔහුට පෙරපිනක් තියෙනවද. ඔහු සසරේ පින් කරපු කෙනෙක්ද. ඔහුට ධර්මය අවබෝධ කරගන්න පෙරපින තියෙනවද. අන්නේ පෙරපින මතු කරමින් බුදුරජාණන් වහන්සේ හුට දහම් දෙසනවා ඔහු ධර්මය අවබෝධ කරගන්න. පින් නැති කෙනා බුදුරජාණන් වහන්සේගෙන් දවසගානි බණහන්නාවත් පෙරපින නැති කෙනාට සමහර වෙලාවට ධර්මාවබෝධයට නුවන වැඩෙන්නේ. සමහරය බුදුරජාණන් වහන්සේව දැකලා බණහල අවස්ථාව මගහැරිච්චාය කොච්චර ඉන්නවාද. පෙරපින නැති කෙනාට අවස්ථාව මගහැරුණ.
ඒ නිසා පිංහතුනී ධර්මාවබෝධය අරමුණු කරගෙන සිදු කරපු පෙරපින කියන එක ඉතාම වැදගත් දෙයක් ධර්මාවබෝධය පිණිස. මෙන්න මේ කාරණය ඔබ හොඳින් තේරුම් අරගෙන ඔබේ ජීවිතය තුළ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන් ධර්මාවබෝධය අරමුණු කරගෙන පෙරපින් කරන්න. ඔබ කරන හැම පිනක් තුළම ප්‍රාර්ථනා කරන්න මේ කරන පින් මේ කරන කුසල් මේ සියල්ල මට නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් වේවා. ඒකට ධර්මී කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියල. දානයක් දුන්නත් ප්‍රාර්ථනා කරන්න මේ දානමී පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ඔබ සිල් සමාදන් වෙනවා. ඒ සීලේ තුළ ඔබ ප්‍රාර්ථනා කරන්න මේ සීල මේ පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ඔබ පුරුදු කරන ගුණධර්ම තුළ ඔබ ප්‍රාර්ථනා කරන්න මේ ගුණධර්ම මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. මේ විදිහට පිංහතුනේ ධර්මාවබෝධය අරමුණු කරගෙන පින් කරන්න ති ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨාචිපුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාචිපුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාචිපුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දෙනාටම තිරුවන් සරණයි. ඒ අවසන් වූ ධර්මදේශනාව පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගෙන් අපි උන්වහන්සේට චිරජීවනය ප්‍රාර්ථනා කරමු.